ඔයාලා දන්නවද මේ ලෝකෙ කැත මිනිස්සු ලස්සන මිනිස්සු කියලා වර්ග දෙකක් නෑ. හැබැයි සමහර මිනිස්සු හිතින් හදාගෙන තියෙනවා මෙන්න මේ විදිහ අය මෙන්න මෙයාලා තමා ලස්සන කියලා එක රාමුවකට විතරක් අපේ මිනිස්සු කොටු වෙලා තියෙනවා. එයාලගේ රාමුවෙන් පිටත ජීවත් වෙන අය එයාලා හිතන්නේ කැතම කැත මිනිස්සු කියලා. ඉතින් ඇත්තටම කැත මිනිස්සු නෑ ළමයි මේ ලෝකේ. ඕනම කෙනෙක් ලස්සනයි. එක්කෝ කෙනෙක්ගේ හිනාව ලස්සනයි, එක්කෝ කෙනෙක්ගේ දත් ටික ලස්සනයි, එක්කෝ කෙනෙක්ගේ ෆිංගර් එක ලස්සනයි, නැත්තම් කෙනෙක්ගේ කොණ්ඩේ ලස්සනයි. ඒ වගේ කෙනෙක්ගෙන් කෙනෙක්ට එකම එක ලස්සනක් හරි අඩුම තියෙනවා. අනිත් එක මේ ලෝකේ හැමෝම එක වගේ වෙන්න ඕනේ නෑ. එයාලට ආවේනික වෙච්ච ලස්සනවල් ගොඩාක් තියෙනවා. ඔයාලටත් පුළුවන් නම් ඔය රාමුවෙන් අයින් වෙලා කෙනෙක්ගේ රූපෙ දිහා බලලා මෙයාගේ මෙතන ලස්සනයි, මෙයා මෙහෙම ලස්සනයි, මෙයා මෙහෙම බලනකොට ලස්සනයි කියලා හිතුවොත් හැමෝගෙම ලස්සනක් දකින්න ඔයා උත්සාහ කරොත් ඉතින් ඔයාලටත් එයාලගේ ලස්සනවල් පේනවා. ඇත්තටම කෙනෙක් මිනිස්සෙක්ට කැතයි කියනකොට හිත රිදෙනවා තමයි. ඒක එහෙම නෑ කියන්න නම් බෑ. හැබැයි මම නම් කරන්නේ කණ්ණාඩි ඉස්සරහට ගිහිල්ලා මං අර කලින් කිව්වා වගේ මම මෙහෙම hina වුණොත් ලස්සනයි නේද? මම මෙහෙම රැවුවොත් ලස්සනයි නේද? මගේත් 아무ත ලස්සනක් තියනවා නේද කියලා මටම කියා ගන්නවා. ඒත් මන් දන්නවා හැමෝටම එහෙම කන්ෆිඩන්ට් එකක් නෑ කියලා. බලන්න අපේ ටීවී එකේ ඩ්‍රාමා එකක් යනකොට උනත් අපිට ආස අර මං කිව්වා වගේ කලින් රාමුවකට කොටු වෙච්ච ලස්සන මිනිස්සු විතරයි ඔයාලා හොයන්නේ. පොඩ්ඩක් හිතන්නකෝ කොච්චර දක්ෂ මිනිස්සු ඇතිද ඔයාලගේ වචන නිසා හිත රිද්දව ගන්න අකමැතිව ගෙදරට කොටු වෙලා. ඉතින් මං අන්තිමටත් කියන්නේ මේ ලෝකේ ඉන්න හැමෝම ලස්සනයි. ඔයාලා හැමෝම ලස්සනයි. ඉතින් කෙනෙක් කියනවා නම් ඔයා කැතයි කියලා. ඇත්තටම ඔයා කැත නෑ. ඒක ඒ මිනිස්සයා බලන විදිහ වරදක්.